දැන් සිසි අලුතෙන් vlog එකක් ගන්න අපි දෙවෙනි පාටත් වන් ගෝල් ෆිෂ් යන්නේ. ඔනේ තමයි. හැමදාම අපි හතර දෙනා යන්නේ වන් ගෝල් ෆිෂ් විතරයි. වෙන යන්න දෙයක් නෑ. ඊට පස්සේ ගිහින් සිසිගේ බබල් ටී එක වුණා. අද කන්න නැතුව තමයි බබල් ටී. මගේ ඉස්සරහට කන්නම් මේ. අනේ vlog එකම කියලා ඉවරයි නේ. Hi, welcome to my YouTube channel. ඔයාලා දැක්ක විදිහටම ඔය මුලින් කිව්ව දේවල් ටික තමයි උනේ. හැබැයි චුට්ටක් වෙනස් වුණා. Anyway, මේ මීට සති 3කට 4කට විතර කලින් ගත්ත වීඩියෝ එකක් මම එඩිට් කරනකොටත් ටිකක් ඇත්තටම පරක්කු වෙලා. අක්කයි ඉහිණියා කට ඉලේනේ කාලා. බෙහෙත් දෙන්න. බෙහෙත් වගේ දෙගෙන එන්න. අපි දැන් මේ යනවා. මේ ගමන ඇත්තටම මේ ප්ලෑන් කරපු ගමනක් නෙවෙයි. හදිසියෙ යන්න සෙට් වෙච්ච ගමනක්. ඔයගොල්ලන්ට මතකද දන්නේ ක්‍රිස්මස් දවසේ අපි 4 දෙනා වන් ගෝල් ෆේස් එකටම ගියා. සුපුරුදු පරිදි දැන් අදත් යන්නේ ඒ ගමනම තමයි. හැබැයි ඔය ඊට කලින් මම ගියා TFS එකට මට ඇඳුම් ගන්නවනි කරලා තිබ්බ නිසා මම ආසම කරන ලස්සන ඇඳුම් වගේක් මට හම්බුණා. මොකද ඒකේ අලුතෙන්ම කොරියන් කලෙක්ෂන් එකක් ලොන්ච් කරලා තියෙනවා. ඔයාලා TFS ගියේ නැත්තම් අලුතෙන් ගිහලා බලන්න ලස්සන ඇඳුම් ගොඩක් එකලුන්ගේ දැන් දාලා තියෙනවා. ඉතින් මම දැන් ඔය කී යන්නේ දුක. මගේ පර්ස් එක හිඳිච්ච දුක ගැන තමයි දැන් මම ඔය කී යන්නේ රෂිනිත් එක්ක. anyway වගේ නෙවෙයි මට ලස්සන ඇඳුම් ටිකක් හම්බුණා. ඔය ඒ අතරේ අක්කයි ශිනි බෙහෙත් විදගෙන ආපහු එන ගමන් තමයි ඉන්නේ. මම එයාලට කිව්වා ඔයගොල්ලෝගේ පැත්තෙන් ඔයගොල්ලෝ vlog එක ගන්න කියලා. මේ ඒ දෙන්නා බෙහෙත් විදින්න ගිහලා හොස්පිටල් එකේ vlog එක ගන්න කියලා බැලුණුත් තාලා. අපි 4 දෙනාම ස්ටාර්ට් කරපු vlog එක නිසා මට 4 දෙනාම ඉවර වෙනකම් ඉන්න ඕන වුණා. ඉතින් ඒ නිසා මං හිතුවා ටැන් දෙකේම vlog එක කන්ටිනියු වෙනවා නම් හොඳයි කියලා. පේයන් ලේනෙක් කවාගෙන පුදුම දුකක් විඳින්නේ. අපි යනවා දැන් කන්න. හැමදාම මම වීඩියෝ කරන්නේ මගේ වීඩියෝ එකක් ගන්න මිනිස්සෙක් හම්බුණා. හරි සන්තෝෂයි. next අපි ගියේ අපේ සුපුරුදු ස්පොට් එක OGF එකට. OGF ගියලා අපි ගිය පාර බබල් ටී ගහගෙන මේගොල්ලන්ට බබල් ටී බී ගන්න බැරුව එහෙනම් කොලමක් කරා. හැබැයි මේ පාරත් බබල් ටී බොන්න ඕනි කිව්වා නොකා. මොකද අපි උදේට KFC එකෙන් කාලා තමයි හැම බබල් ටී බිව්වාට. ඒ vlog එක බලුවා නම් මතක ඇති එහෙන පිස්සුවක් වුණා. ඒ නිසා අපි මේ පාර මුකුත් කන්නේ නැතුව බබල් ටී එක මුලින්ම බොන්න කියලා ප්ලෑන් කරා. අතරම කිව්වොත් මේ vlog එක වොයිස් කරනකොටත් මට බබල් ටී එකක් බොන්න හිතලා තියෙන්නේ. බලමු. ඉක්මනට මම vlog එකක් කරන් එනවා. මම ඊළඟට බබල් ටී එක බොන. ඉතින් ඔය විදිහට පිස්සුනට විකාර කර අපි වොෂ්රූම් එකට ගිහිල්ලා වොෂ්රූම් එකෙන් පොඩක් රිෆ්‍රෙෂ් වෙලා ඊළඟට දැන් ඔය යන්නේ බබල් ටී බොන්න. උපේශයක් ගාගේ TikTok එක කරලා නැකන් අපි තුන් දෙනාම බලාගෙන ඉන්නවා ඉක්මනට එයි කියලා. දැන් ඔය අපි යන්නේ පල්ලෙහා ඒගොල්ලෝගේ බේස්මන්ට් එකේ තියෙන ෆුඩ් කෝට් එකට. ඉෂිනිමා වීඩියෝ කරනවා මං ඉෂිනි වීඩියෝ කරනවා. හරිම ලස්සනයි. හරිම අනර්ගයි. ඊළඟට අපි කරේ උපේශයක් කන්න පුළුවන් දේවල් මොනවද කියලා හොයලා බලපු එක. මං හිතන්නේ ඒ ජලපීතිකා එන්නත විද්දට පස්සේ මේ විදින්න සොරසොරි කන්න බෑ. වෙන මුකුත්ම කෑම ජාති කියන්නේ පිලි ජාති මං හිතන්නේ. ඒක දැන් ඔය අපේ වෙනඟ ඩොක්ටර් කියන්නේ අපේ රශිනී දැන් ක්ලිනිකල් නෑ මම දන්නේ හරියට මගේ පොසිෂනින් මොකක්ද කියලා. කොහොමද යා මෙඩිසින් පැත්ත තමයි කරන්නේ. ඒ නිසා එයා සර්ච් කර හිටියා නැත්නම් කලින් හරි හා හිටියේ ඔය මේ උපේශයක් කර කන්න හොඳද චිකන් මේවා කියලා. ඊට පස්සේ අපි ගියා බබල් ටී ගන්න. ඔය වෙලාව මොනාට හරි hina වෙනවා. පේනනේ ගුලි කාලා වගේ 4 දෙනා සෙට් වුණොත් විනාස එක්ක කාට හරි ඇද කර hina වෙනවා. මොන හරි කී hina වෙනවා. ඒ වගේ තමයි මට ඉන්න යාළුවා හරිම ෆනි. කවුරුත් බෝරින් නැහැ. හරිම දැක්ක තැන hina වෙන්න පුළුවන්, විහිළු කරන්න පුළුවන්. අනේ මන්ද හරිම වාසනාවන්තයි. අතින් පිස්සු යාළුවෝ ලැබෙන්න.
පේන රශිනී වගේ 4ක් විතර බහින්න බල ලොකු බ්ලවුස් එකක් හැඳගෙන ඇවිල්ලා බබල් ටී බොන්න. එන්නපා වඩ තනියෙන් බොන්න බෑ උන්ක. බබල් මී එකේ බබල් ටී වලට වඩා මම රෙකමන්ඩ් කරනවා ටී ස්ටෝරි එකේ බබල් ටී. ඒකේ බබල් ටී ඇත්තටම රහයි. බබල් මී එකේ පාලේ රහ වැඩි වගේ මට හිතෙනවා නේ. රස නෑ කියනවා. එයාට තව දෙන්නේ ක්‍රේප්ස්. මොකක්ද ගන්නෙ? කිට්කැට් එක රසයි. මං කිට්කැට් එක කාලා දියනවා. මං කාලා දින්නේ ඒක. යා. කිට්කැට් එකේ ස්ට්‍රෝබෙරි එක මම කාලා දියනවා. ස්ට්‍රෝබෙරි මං කන්න ආස නැහැ. මේක ඔයා මොකද ගන්නන්නේ? නෑ මට බඩ ගන්න බෑනක් ගේන්න. බොන්න කිව්වේ එක්කෙනෙක්. දැන් දෙවෙනි එක්කෙනා තව ටිකකින් බොනවා. පොඩෙන්. බබල් ටී බොන්නේ කිව්ව දෙවෙනියා. එපා කිව්වා. යාලා බොන්න කිව්වා. බොන්නේ මාෂඩෝ කියලා දානවා. ඔව් දැන් එහෙම දාන්න. මොන්නේ? බෑ කරානේ. රහනේ මම කොත්තු ගන්න. කොච්චර බුවද පාවෙන්නේ බින්නමල්ද බබල්ට. මේක කොහොමද කන්නේ නේ වැඩි? නෑ වෙනද කන ප්‍රමාණවත් එයාට කන්න හම්බෙන්නේ නැහැ බබල් ටී. අපි මිතාගෙන කොත්තුව වෙනුවෙන් ඉවසගෙන ඉන්නවා. අනේ යනවාකෝ. මේ අරගෙන ක්‍රේප් එක කන්න ගත්තාම වෙන යම්මකින් මුන්නට කාලා දීලා එන්න කියලා. ඔව්වනේ. බොන්නයි කිව්ව පාර්ට් 3. බබල් ටී බොන්නයි කිව්ව තුන්වෙනි තුන. අනේ රස නැද්ද ඔයාට ඒක? මොඩේ. ඊළඟට ඉෂිනි ගත්ත ක්‍රේප් එකකිනුත් කෑවා. ඇත්තටම මෙතන සිද්ධ වුණේ මේකයි මම පැහැදිලි කරන්නම්. මොකද නැත්නම් උගල හිතයි මම උපේක්ෂක විතරයි කැයි මේ ගත්ත නැති කියලා. සාමාන්‍යයෙන් මම බබල් ටී බොන මාරු මාසයි. මම බබල් ටී ෆෑන් කෙනෙක්. ඒ වුණාට මම එදා බබල් ටී ගත්තේ නැහැ. මොකද මේගොල්ලෝ කිව්වා මේගොල්ලෝ දන්න ප්ලේස් එකක් තියෙනවා අපි එතනට යන් කොත්තු කන්න කියලා. අපේ සෙට් එකේ ඉන්න මහතම දෙන්න මමයි උපේක්ෂකයි. ඇත්තටම ඒ දවස්වල මං හිටියේ මාරම ෆුඩ් කන්ට්‍රෝල් එකක. ඒ නිසා මං හිතාගත්ත කොහොමදත් මම එක්ස්ට්‍රා නම් මුකුත්ම කන්නේ නැහැ කියලා. අර ඒ හිතාගත්ත කමට මේ හිටි ඇත්තටම උපේක්ෂකත් එදා මුකුත් ගත්තේ නැති නිසා තමයි මම ওই තත්ත්වයෙන් ඉවසන් හිටියේ. මම ඇත්තටම උපේක්ෂකත් මොනවා හරි ගත්තා නම් ෂෝ එකට මමත් බබල් ටී එකක් ගන්නවා. ක්‍රේප් වලට නම් ලොකුවට ආස නැහැ. බබල් ටී එකක් කියනවා මම තනියම ගන්නවා. මේ බබල් ටී බීල දැන් බඩ ෆුල් වුණාට පස්සේ කොත්තුව ගන්න බැරි වෙනවනේ. ඒ නිසා තමයි මම ගත්තේ නැත්තේ. ඒ දෙන්න ගත්ත දෙක අපි 4 දෙනාම ෂෙයා කරන් කාලා බීලා දැන් ඔය ටුක් එකක් දාගෙන අපි යනවා මේගොල්ලෝ මේ රසම රසයි කියලා මට පිස්සු හැදෙන රහයි කන්න ඕනි කියලා කියන තැනට මේක තියෙන්නේ මරදාන රිකෝන් කියලා. ලොකු ගාණක් නැමතනේ බජට් ෆ්‍රෙන්ඩ්ලි බර මතක නැහැ ගාණ කීයද කියලා මේ කොත්තුවේ. හැබැයි ඒක මාරම රසයි තමයි. මම කවපු රසම කොත්තුව. එතනට මාර විදිහට සෙනගෙනවා. ඒ කියන්නේ නිදහසේ ගිහිල්ලා කාලා එන නම් බෑ ඇත්තටම කාටවත්. මම එහෙම නිදහසේ ගිහින් කාලා එන රෙකමන්ඩ් කරන්නේ නැහැ. හැබැයි මේ කොත්තුව මාර රසයි. අපි 4 දෙනා බඩ පිරෙනකන් කෑවා. ඊට පස්සේ අපි ගෙදර ආවා බස් එකේ නැගලා. බස් එකේ ආවා අපි එනකොට. බස් එකේ වීඩියෝ ක්ලිප්ස් එකක් ගත්තා. ඒ ටික මගේ අතින් එහාට මෙහාට වෙලා කොහොමද 4 දෙනා අපි හවස ආයෙත් වැඩකට යන්න හිටියේ. ඒ නිසා උදේ ඉඳන් දවස ගත වුණේ ඔන්න ඔය විදිහට. උපේක්ෂක මගෙන් බැස්සා. අපි 4 දෙනා දැන් ඔය ඊළඟ වැඩේට යන ගමන් ඉන්නේ. ඉතින් thank you so much all මේ vlog එක බලුවට. අලුත් vlog එක කරන් ඉක්මනට මෙන්නම්.